hello guys ඉතින් අද මම ගහන්න යන්නේ crafting and building. එහෙනම් අපි බලමු අපිට මොන වගේ දේවල් වලට මුහුණ වෙන්න දෙයිද කියලා. අපි මේ ගහන්න යන්නේ සෝවලි එපිසෝඩ් එක. අපි එහෙනම් ගිහිල්ලා බලමු. හරි ඉතින් මට අර දුවින් අර අතනින්ම පේනවා විලේජ් එකක් තියෙනවා. අපි එහෙනම් විලේජ් එකට යමු. ඉතින් ලෙග් එකක් යනවා රෙකෝඩ් කරමින් දෙන්නේ. විලේජ් එක ළඟ රීස්පොන් මොන එක නම් හොඳයි. මේ ග්‍රැෆික් පොඩ්ඩ අඩු කරගමු ලැග් එක වැඩි. හරි දැන් ගහන්න පුළුවන් කියලා මම හිතනවා. එන්න මේ මොකද මේ? අපිට කරදරයක් නම් කරන්න නැති පාටක් තමයි තියෙන්නේ. හරි අපි මාර චෙස්ට් එක මොකක් අදලා බලමු උන්ගේ ගෙවල් වල තියෙන බඩු එම ඔක්කොම ටික අපි කඩාන අරන් යන්. එයි මේ ලැග් ඉන්නේ මෙච්චර මේක. කවුරු මුරු ගහේ? එන්න අපිට පාන් හදාගන්න පුළුවන් මේ වලින්. අපි අද රෑ වෙද්දි ගියක් හදාගන්න ඕනේ මේ මිනි ගෙදරක් හරි හිටි හැකි. නැත්නම් හදනවා. මේ අයි මේක ගාව චෙස්ට් එකක් නැත්තේ ටෝච් එකක් කඩාගමු. මෙන්න තියෙනවා වෝටර්මෙලන්. තුනක් හම්බුණා. වෝටර්මෙලන් පැති 3යි තියෙන්නේ. පැති 3 නෙවෙයි කපන්න නැතුව ගන්න. එයි මේක විලිජ් එකක් පේන්නේ නැත්තේ. අම්මෝ ක්‍රීපර් කෙනෙක්. ඌ පොඩ්ඩ අවුස්සවලු තුනා දෙන්නේ කියලා බලන්න. වැඩක් නැන්නේ පොඩි ආතල්ලේ උත් ගන්න බෑ. ඒකට නම් මට කරන්න දෙයක් නැහැ. මොකද මම මේක කරේ අර ක්‍රීපර් තමා කරේ. කෝ වේජ් කෙනෙක්ක් පේන්නේ නැහැ ෂේප් එක මාරු දැන්. මේ මුන් හදලා තියෙන්නේ මේ උන්ට මේක උඩින් යන්න තියෙන්නේ ඔන්න බලන්න ඔන්න බලන්න. හරහා අපිට යන්න තියෙන උඩට. බලන්න කොරේ උන්ගේ තාක්ෂණي අන්න අයන් ගෝලන් කෙනෙක් ඉන්නවා. ගහලා බලමු. එන්න අපි දෙන්න කැරකිලි බෝලේ කළමු. අම්මෝ මු අනිත් පැත්තේ කෙනානේ. and අපි කැරකිලි බෝලේ අම්බෝ එදුනා ෂොට් එක. අම්බෝ ඉති වටින්න බෑ බදල කොටා ඊතුරට යන්නවා වෙන්න බෑනේ පොඩි කාර කොහෙදින් කොහෙදින් අම්බු එන අපි මේ පාන්ටියක් හදාගමු. ඇයි අප්පා මෙච්චර වෙලා යන්නේ මේකට.
පාන් 63ක් තියෙනවා. මේ මොකද්ද මේ? මේ පිහිමුවක් තියන්න තියෙන සීන් එකක් නෙමෙයි තියෙන්නේ. රිපියාර් කරේ. මල්ලි බොක්ක කොහමද? ඔයා මේ නිකන් බොරුවට බලන් හිටිය කියලා ගහන්න බෑනේ මේ. අය පව් බං යාට අසරණේ අර මන් දිහා බැලුවා කියලා ගහන්න බෑනේ ඔයා නිකන් මේ නිකන් එන්න එපා හරිද? දැන් කෙලිම දිවිල්ලක් විතරයි තියෙන්නේ. මල්ලි දොර අරින්න ඇරලම තියෙන්න. කොහෙද අයන් ගෝලම් ඉන්නේ? ඌනික හොල්මනෙක් වගේ නෙමේ මයින්ක්‍රාෆ්ට් එකේ හොල්මන් ඉන්නවා කියලා කිව්වේ නෑ මට කලින්. ගහන්නේ නිකන් ෆ්ලෑෂ් ගියාච්චිය හිලා වගේ. අපි දැන් කැරිකිරි බෝලේ ගලමු. කැරිකිරි බෝලේ අයියෝ මේ ඉතින් බෑනේ මත් එක්ක සෙල්ලම් කරන්න බොරුවට ගහගන්න නෑනේ. වර්ණියා ෆිට් එකට මම ඉස්සෙල්ලා ගහවේ. ඇයි මුන්ගේ චෙස් නැත්තේ? උට ගෙවල් හදන්න ලී තියනවා චෙස්ට් එකක් හදාගන්න බෑ. මේ අක්ෂය මගේ පස්සෙන් එනවානේ. ඕ මේ විලජරා මහා මුකුත්තු වගේ අප්පා දෝරහක් නෑ චෙස්ට් එකක්වත් නෑනේ. අපි අතන්ට ගියාද? නෑ යන් ගියේ නෑ. ඉතින් යන්න කොහොමද? අනේ අයියෝ දූපන් මල්ලි දූපන් මල්ලි දූපන්. අල්ලන්න බැරි බතල කොටා. ඌට හරි දුවා ගන්නත් බෑ මේ මාව අල්ලන්න එනවා. දැන් උඩට යන්න බෑ. අම්මා උඩට නම් අර යක්ෂයා තාම බලන් ඉන්නවා අප්පා. කොහාට මේ උතනින් එන්න බෑනේ. අම්මෝ ගාන විදිය පොඩ්ඩක් ගන්න ඕනේ නිකන්. අත් දෙකින් ගහන්නේ හල්ක් වගේ නිකන්. උන්ට ෆ්ලෑෂ් ගියත් හිලා හල්ක් ගියා චිත්ත හිලා තියෙන්නේ ඒකයි. ඒකනේ කොංගිලක් කෑ ගහනවා. මේ ඔයා මන් දිහා බලන් ඉන්නේ තු අර අසරණ මනුස්සයන් බේරගන්න. දැන් සොම්බි දෙයිල්ල කයි අසරණ මනුස්සයන්. මවත් කයි දන්නේ ඇඳ තිප්ප නිදාගත්තා. දැන් මොනවද කරන්නේ? ආයෙත් දියන්න බෑ. දැන් අපි අයන් ටිකකුයි කෝල් ටිකකුයි මොනවද මේ කබල් ස්ටෝන්ද? කබල් ස්ටෝන් නේ නේද කියන්නේ? සමන්නේ මොන ස්ටෝන් හරි දැන් මේ ස්ටෝන් නෙමෙයි මොකක්ද? ලී පිකැක්ස් එකක් කරගමු. ලී පිකැක්ස් ලී පිකැක්ස් එකක් හදාගත්තා. මොකක්ද නම මේ පිකැක්ස් එකේ? උඩින් පිකැක්ස් එකක්. හරි අපි දැන් කබල් ස්ටෝන් මයින් කරන්න යමු. හරි එහෙනම් මම ඉතින් පිකැක්ස් එක මේ
ලී පිකැක්ස් නේ උඩන් පිකැක්ස් එක කැඩෙනකම්ම මයින් කරා. දැන් අපි ගිහිල්ලා මොකද්ද මේ බ්ලොක් එකේ නම කබල් ස්ටෝන් පිකැක්ස් එකක් හදාගමු. ඔයාලට මම කියන දේවල් ඇහිලා තියෙනවද දන්නේ මම මයික් එක පාතට දාන් ඉඳලා තියෙන්නේ. දැන් ඇහෙනවනේ. අපි එහෙනම් මෙන්න මේක මයින් කරගමු. මොකද්ද මේකේ නම? කෝල් නේද? කෝල් එක. අන්න අයන් දියනවා. අයන් එකයිද තියෙන්නේ? දෙකක් තියෙනවා. මයිද තුනක් තියෙයි කියලා. දු වෙන්න ඕට දීලා. දැන් අපි ගිහිල්ලා ස්ටෝන් ටූල් හදාගන්නවා. හදාගන්න ලී මදි. මේකයි. ඇයි ඒ ෂවල් එක විතරක් හදන්න මදි උනේ? මේක හදාගමු ටෝච් එකක්. කමන්නේ ඇක්ස් එක තියනවා නේද? ඇක්ස් එක දෙන්න. අපි මේකේ මයින් කරමු. හරි ගේනම් මයින් නෙමෙයි තව ටිකක් මාව මයින් වෙන සීන් එකක් තියෙන්නේ. එන්න එපා ලත්තනේ. අම්මා අඬයි නෙමෙයි මම අඬයි. ෂවල් එකක් හදාගත්තා. දැන් තියෙන්නේ අපිට සංසාරය කරන්න. සංසාරය නෙමෙයි චාරිකාවක් යන්න. අන්න ස්කෙලිටන් කෙනෙක් ඉන්නවා. මූ එන්න වලින් ගහන්න එපා රත්තරන්. කොහොද ස්කෙලිටන් ගියේ? අමල්ලි. අයියෝ මේ හරියට ඒම් කරගන්නත් බෑනේ කුඩි කාර. වැදුන්නේ. වැදුන්නේ අම්බෝ වැදුනනේ. වැඩෙක් තමයි වැඩෙක්. මු දෙන්නම ගහන්න එපා. එක සැරේකට එකෙක් ගහන්න ඕන. එහෙම කැතයට කරන්න හොඳ නෙමෙයි. අන්න අරු අතන්ට ගියා. අපි ජේප් එකේ අරු මරාගමු. අම්බෝ එන්න කලින් ගහන්න එපා. හරි උයරේ. ඔයෝ එරෝ විතර හැම්බලා තියෙන්නේ. අන්න ක්‍රීප ඔයාට බය නෑ මම හරිද? අම්මෝ මේ ස්කෙලිටන් කොයි විදිහට නිකන් මරා ගන්න ඉන්නේ පොඩි එක. අයියෝ මේ ස්කෙලිටන් එනවා අප්පා. අනේ මේ වල දෙන්න ඔතනලා ඉන්න. මෙන්න සොම්බිල දෙන්නෙක් මා මරන්න යනවා. අනේ මේ ඔයාලා මේ නිකන්. එන්න අපි දෙන කැරකිරි පොලි කරමු. ඇයි එන්න කියද්දි මැරිලා ගියේ? අනේ බලන්න මේ සොම්බිල දෙන්න මැරුණා. හරිම දුකයි මට. හරිනම් මම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර කරනවා. ආයි අපි දෙවනි එපිසෝඩ් එකකින් හම්බ වෙමු. good bye good luck ජේසු පීඨයි බුදු සරණයි. තාම මට කියන්න දෙයක් නැහැ ඉතින් good bye